Hi guys, අද මම ඔයාලට ගේන්නේ මෙන්න මේකෙන් තමයි මම රෙකෝඩින්ග්ස් ඔක්කොම කරන්නේ. දැන් රෙකෝඩ් කරන්නේ මගේ ෆෝන් එකෙන්. මේක තමයි මම ඔයාලට වීඩියෝස් කියන ගැජට් එක. Osmo Pocket 3 එක. ඉතින් මේක බොක්ස් එක බැලුවොත් පිටිපස්සේ තියෙනවා ඔයාලට මොනවාද මේක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික. ඊට අමතරව මෙතන තියෙනවා ෆීචර්ස් ටික. මේකට හම්බෙනවා මෙන්න මේ වගේ කේසින් එකක්. ඉතින් මේකේ මම මගේ ඔක්කොම ටික කියන්නේ මේකේ හම්බෙච්ච ප්‍රොඩක්ට් එකේ හම්බෙච්ච ඔක්කොම ටික මෙන්න මේ කේසින් එකට දාන්න බෑ. මේක ටිකක් පොඩි වැඩි. ඒ හින්දා මම තෙමුවකින් ඕඩර් කරා මෙන්න මේක. මේක Pocket 3 එකටම හදපු කේසින් එකක්. ඉතින් මේක අපිට හැමදේම පිළිවෙලට පැක් කරලා තියාගන්න පුළුවන්. ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ටිකක් ලොකුයි. නමුත් සේෆ් විදියට මට මේ ටික පැක් කරලා තියාගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපි ගාව තියෙන්නේ. මම ඔයාලට එකින් එක කියන්නම් මොනවද මේකේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික කියලා. ඉස්සෙල්ලාම මේන් විදියට ගත්තොත් අපිට හම්බ වෙනවා කැමරාව. මේක චූටි කැමරා එකක්. මේ බටන් එක වුණා මගේ දැන් එකයි ඔන්න උනේ. ඊට පස්සේ අපිට මේක හරවන්න පුළුවන් මෙන්න මේ විදියට. මේක බටන් එක ඔබට මේක ඔෆ් වෙනවා. ඉතින් මේක වට පේනවා ඇති මගේ අල්ලට වඩා පොඩි කැමරා එකක්. මේක කැමරා එක. ඊට පස්සේ මේක මේ කැමරා එක දාලා තියන්න පුළුවන් ප්‍රොටෙක්ටර් එක. මේක අපිට මේ විදිහට තුඩු දාලා ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තට බූත් වෙන්නේ නැහැ, උඩින් මෙතනට බූත් වෙන්නේ නැහැ. ප්‍රොටෙක්ටර් එකක් විදිහට තමයි මෙන්න මේක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මම ආසම එක DJI mic එක. මේක මාර්ම quality. මගේ voice එහෙම දකින්න අහන්න නැති ඔයාලා videos බලන්න නැති. ඒ videos බලන්න බලපු නැති කට්ටිය මේ mic එක මාර්ම quality. දැන් record කරන්නේ මම phone එක මේ mic එකකින්. අනිත් videos තියෙන්නේ ඔක්කොම මෙන්න මේ mic එකෙන්. මම ආසම එක තමයි මේක. ඊට පස්සේ මෙන්න මේක. මේක තියන්නේ පොඩි හැන්ඩල් එකක් විදියට. මේක මෙතනින් USB කනෙක්ට් වෙනවා කැමරා එකට. ඒ වගේම මෙතනින් අපිට USB charge කරන්න පුළුවන්. මෙහෙම කැමරා එක ගත්තොත් මේකේ පිටිපස්සේ තියෙනවා බටන් එකක්. මේක ප්‍රෙස් කරාම මේ දෙපැත්තේ තියෙන ලොක් දෙක ඈත් වෙනවා. පේනවනේ? මෙහෙම ලොක් එක ඔබලා මෙන්න මේ විදියට ෆික්ස් කරන්න තියෙන්නේ. ඒතර මේ දෙපැත්තේ ලොක් වෙනවා. මේක අපිට චූටි හැන්ඩල් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ට්‍රයිපොඩ් එක මවුන්ට් කරන්නත් පුළුවන්. ඉතින් මේක ඇල්ල ගොඩක් වටින්නේ අපිට ට්‍රයිපොඩ් එක මවුන්ට් කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඊළඟ වැදගත්ම දේ තමයි මෙන්න මේක මේකේ USB තියෙනවා. USB port එකක් තියෙනවා. ඊට පස්සේ ට්‍රයිපොඩ් මවුන්ට් එකක් තියෙනවා. ස්ක්‍රූ මවුන්ට් එකක්. මේකේ තර වගේම ලොක් එක තියෙනවා. නමුත් මේක හැන්ඩල් එකක් නෙමෙයි. මේක හැන්ඩල් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මේක බැටරි එකක්. බැටරි හැන්ඩල් එකක්. ඒතර අපිට ඔයාලට මේකෙත් බැටරි එකක් තියෙනවා. මේකෙත් බැටරි එකක් තියෙනවා. ඉතින් මේක එක්ස්ට්‍රා බැටරි එකක් විදිහට ඔයාලා යූස් කරන්න පුළුවන්. මේකත් අපි මවුන්ට් කරලා බලමු. මවුන්ට් කරපුවම මෙතනින් කොළ පාටපත් වෙලා මේ බැටරි එකකින් මෙතන මේකේ percentages දෙකම පෙන්නනවා හරියට. දැන් මේක 100ට දැන් කැමරා එකේ බැටරිය 180යි නම් මේකේ තියෙන බැටරි එකෙන් මේ කැමරා එකේ බැටරි එක charge කරනවා. මවුන්ට් කරලා පෙන්නන්න. දැන් ඔයාලට පෙන්නනවා මෙතන charging වෙනවා charge වෙනවා කියලා icon එක පෙන්නනවා. ඒ කියන්නේ දැන් මගේ කැමරා එකේ බැටරි එක අඩුයි. ඒ හින්දා මේ අපි සෙට් කරලා තියෙන external බැටරි එකෙන් මේ කැමරා බැටරි එක charge වෙනවා. ඉතින් මේකේ හොඳම දේ කියන්නේ ඇත්තටම මේ එක්ස්ට්‍රා බැටරි එකක් තියෙන එක ඇත්තටම වටිනවා. අපි කොහරි එළියට ගියොත් එහෙම වීඩියෝ කරන්න මේක මාර විදිහට ප්‍රයෝජනවත්. අනිත් එක මේකේ ට්‍රයිපොඩ් මවුන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගාව තියෙනවා USB කේබල් එක තියෙනවා. ඒක මම මෙතනින් දාලා තියෙන්නේ. USB කේබල් එක. ඒක දෙකම C type එන්නේ. ඊට අමතරව
කලින් වගේ පවුච් එක තියෙනවා. පවුච් එක ඊට පස්සේ තියෙනවා මෙන්න චූටි කෑල්ල. මේක තමයි අපේ මයික් එක මවුන්ට් කරන මැග්නට් එක. ඉතින් මේක අපිට ටිකක් අපේ ඇඳුමට මවුන්ට් කරනවා නම් මයික් එක මේක වැදගත් වෙනවා. මේකේ මාර හොඳ මේ මැග්නට් එකක් හොඳට ඇලවෙනවා. ඉතින් මේ දෙක තමයි මේක තමයි මැග්නට් එක. මේත් ගාලා දෙනවා DJI කියලා. ඊට පස්සේ මයික් එක ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේක මේ උඩ ඉස්සරහා තියෙන කවර් එක මෙන්න විතර ඇදලා අයින් කරන්න. මේ කැලි දෙකක් විතර යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතනට මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ චූටි කෑල්ල. මේක වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක්. මේක වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක්. මේක අපි යූස් කරන්නේ මෙන්න මේ විදිහට කැමරා එකේ බටන් එක බුවා. ඊට පස්සේ මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. දැන් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ ටැප් කරන්න ඉතින් මේකත් මැග්නට් එකක්. මේකෙත් මෙන්න මේ නිකන් මැට් වගේ කලර් එකක් යන්නේ. මැට් බ්ලැක් එකක් තියෙන. මෙන්න මේ දෙපැත්ත මැග්නට් එකක්. ඒක මෙතන තියෙන මැග්නට් එකට ඇලවෙනවා. ඉතින් මේක වල සද්දයක් යනවා ටික් ගාලා ඒකට පොඩ්ඩක් ෆික්ස් කරගන්න. දැන් හරි. හරි. මේක මැග්නට් එකක්. මේක වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක්. හරි. ඊට පස්සේ තමයි මගේ ඊළඟ ආසන එක මෙන්න චූටි ට්‍රයිපොඩ් එක. මේකත් මාරම වැදගත්. මට ස්ටෑන්ඩ් කරලා වීඩියෝ කරන්න. එහෙම නැත්නම් මට පුළුවන් මේක හැන්ඩල් එකක් විදිහට යූස් කරන්න. අර චූටි ඔයාලට මතකයි මම පෙන්නුවා. මෙන්න මේ චූටි මේ හැන්ඩල් එකට මේ මවුන්ට් කරලා පස්සේ සාමාන්‍යයෙන් මට මෙන්න මේ විදිහට අල්ලගන්න පුළුවන් කැමරා එක. මේ විදිහට. ඉතින් මේ ටික තමයි මේකේ තියෙන අයිටම්ස් ටික. මම මේක ගත්තේ මෙහින් ඩිරම් 1689ක් වගේ ගානකට. මේක ක්‍රියේටර් කොම්බෝ පැක් එක මම හිතන්නේ යාළුවගේ ස්ටොක් එකේ තිබිච්ච අන්තිම කැමරා එක තමයි මේක. ඉතින් මේක තමයි මගේ වීඩියෝස් ඔක්කොම රෙකෝඩ් කරන්නේ. මාරම කැමරා එක නම් මාරම ක්වොලිටි. ඒ වගේම මයික් එක කියලා වැඩක් නැහැ. පට්ටම ක්වොලිටි මයික් එකක්. DJI ඉතින් බ්‍රෑන්ඩ් එක කොහොමද දන්නවනේ හොඳ ප්‍රොඩක්ට්ස් තමයි දාන්නේ කියලා. ඉතින් මේක ක්‍රියේටර් කොම්බෝ 3 එක දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා කොම්බෝ 4 එක. නමුත් ඒක ඩිරම් 2000 ගානක් වුණා 2200 ගානක්ද කොහෙද. නමුත් මම හිතුවා ඊට වඩා මෙන්න මේක හොඳයි කියලා මගේ වැඩවල වලට. ඒකේ අලුත් එකේ වෙනසකට තියෙන කලර්ස් පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ කලර්ස් හොඳයි 4 එකේ. නමුත් මට කලර්ස් මැනුවල් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නිසා මම මේක තෝරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම මේ කැමරා එකකින් රෙකෝඩ් කරන වීඩියෝ එක ඔයාලට පේනවා ඇති. මයික් එකත් මම පාවිච්චි කරන්නේ DJI මයික් එක. ඔයාලට තේරෙනවා ඇති වොයිස් දෙකේ වෙනස. මම මේ ෆෝන් එකකින් ගත්ත රෙකෝඩින්ග්ස් වල වොයිස් ඇඩ්ජස්ට් කරන්නේ නැහැ. මම ඒක ඒ විදිහටම දානවා. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර වෙනසක් තියෙනවද කැමරා එකේ මයික් එකේ කියලා. ඉතින් ඔයාලා දකින්න මම සමහර වෙලාවට මයික් එකක් විදිහට යූස් කරනවා. මෙන්න මේක. මේක මම මයික් එකේ මවුන්ට් එක විදිහට යූස් කරනවා. මේක මෙන්න උඩ තියෙන ක්ලිප් එක මේක පුළුවන් අපිට මෙතනින් මවුන්ට් කරන්න. මෙන්න මේ විදිහට තමයි මම කලින් වීඩියෝස් වල රෙකෝඩ් කරගන්නේ. කැමරා එකේ ක්වොලිටි එක කොහමද? ඒ වගේ මයික් එකේ ක්වොලිටි එක කොහමද? මේක නම් ඇත්තටම ලකුණු 10න් 10ම දෙන මයික් එකක්. පර්ෆෙක්ට්. ඔයාලත් කැමරා එකක් ගන්නවා නම් හොඳ ක්වොලිටි කැමරා එකක් ගන්න. ඔයාලා හිතන්න එපා දැන් ෆෝන් එක රෙකෝඩ් කරන්න බෑ කියලා. ඇත්තටම ෆෝන් එකේ ක්වොලිටි එකත් හොඳයි. නමුත් මම මේක වෙනම ගත්තේ. මගේ ෆෝන් එකේ එතකොට ෆෝන් එකේ බැටරි එකකින් මට මගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. කැමරා එකේ බැටරි එකකින් මට රෙකෝඩින්ග්ස් ටික කරගෙන යන්න පුළුවන් නිසා. ඒ වගේම මට මේ මයික් එක ඕන නිසා තමයි මම කොම්බෝ පැක් එක ගත්තේ. එහෙම නැත්නම් මට නෝමල් කැමරා එක විතරක් ගන්න තිබ්බා. නමුත් මට මේ මයික් එක ඕන නිසාම තමයි මම කොම්බෝ පැක් එක ගත්තේ. මයික් එකත් එක්ක ඇත්තටම බැටරි එකත් මාර වටිනවා. වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක නම් මම ඉච්චර ලොකුවට මට යූස් වෙන්නේ නැහැ. මයික් එකයි බැටරි එකයි ට්‍රයිපොඩ් එකයි මයික් කැමරා එකයි තමයි මට ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඊළඟ මොනවා හරි වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න මොනවා සම්බන්ධයෙන් දෝනි කියලා මම ඒක කරන්න ෆුල් try එකක් දෙන්න. එහෙනම් see you.